ආයුබෝවන් මම නර්ස් ලලිත්. අද මම ඔබත් එක්ක කතා කරන්නේ රෝහල් ජීවිතයේ අපි දකින හරිම අපූර්ව පැත්තක් ගැන. ඔබ කවදා හරි හිතලා තියෙනවද? ඇයි එකම රෝහල් කාමරේ ඉන්න රෝගීන් මෙච්චර ඉක්මනින් ලොකු මිතුරන් වෙන්නේ කියලා? රෝහලක් කියන්නේ ඕනෑම කෙනෙක් මානසිකව සහ කායිකව වැටෙන තැනක්. ඒ තනිකම ඇතුලේ පුදුම හිතෙන බැඳීම් නිර්මාණය වෙනවා. ප්‍රධානම හේතුව තමයි පොදු අරමුණ. ඇඳන් දෙකක හිටියත් මේ දෙන්නම සටන් කරන්නේ තමන්ගේ ජීවිතය දිනා ගන්නයි. මෙන්න මේ පොදු අරමුණ නිසා ඔවුන් අතරේ ලොකු සහෝදරත්වයක් ගොඩනගෙනවා. පිටත ලෝකයේ වගේ නෙවෙයි. රෝහලේදී අපි ඉන්නේ බොරු ආටෝප නැතුව. අපේ දුර්වලකම් තවත් කෙනෙක් දකිද්දී ලොකු විශ්වාසයක් ඇති වෙනවා. එක් රෝගියෙක් වේදනාවෙන් ඉන්නකොට අනෙක් රෝගියා ඒක හදවතින්ම තේරුම් ගන්නවා. මොකද ඔහුත් ඉන්නේ ඒ වගේම තත්වයක නිසා. රෝහලේ කෑම ගැන, එහෙම නැත්නම් නීති රීති ගැන දෙන්න එක්ක එකතු වෙලා කරන විහිළු තහළු ඔවුන්ට ලොකු සහනයක්. මම දැකලා තියෙනවා බෙහෙත් වලට වඩා රෝගීන් සුව කරන්න මේ මානසික බැඳීම ලොකු පිටුවහලක් වෙනවා කියලා. සමහර අය රෝහලෙන් ගියත් මේ ඇති කරගත්තු මිතුදම් ජීවිත කාලයටම පවත්වනවා. ඒක හරිම ලස්සන දෙයක්. රෝහල කියන්නේ දුක විතරක් තියෙන තැනක් නෙවෙයි. මනුෂ්‍යත්වය සහ ආදරය පිරුණු තැනක්. මම නර්ස් ලලිත් ඔබ සැමට නිරෝගී සුව පතනවා. ඔබත් රෝහලේදී හමු වෙලා අදටත් හොඳම යාළුවෙක් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවද? එහෙන් ඒ යාළුවාගේ නම පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක එයාටත් බලන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි නැවත හමු වෙමු.